පරණ මුණ්ඩ බේතවත්තුවේ විමාන ප්‍රීතියෝ පිරිමියෙක් නැති අඩුපාඩුව ගැන බොහොම දුකටපත් වෙලා අඹ කඩලා දානවා ගඟට. මේ අඹ ගහගෙන මනුස්ස ලෝකෙට යයි. මිනිස්සු මේ අඹ කාලා මේ අඹ තියෙන තැන හොයාගෙන එයි. අපිට එතකොට පිරිමියෙක් හොයාගන්න පුළුවන් එතනින් කියලා. ඉතින් මේක වෙනම දිග කතාවක්. ඉතින් කොහොම හරි එක අඹයක් යනවා පල්ලෙහාට. රජුරු නාණ්ඩාහම ලෝහ දැලක් දානවා. රජුරුවන්ගේ ආරක්ෂාවට. මේ අඹ ගෙඩිය ඇවිල්ලා දැලට හේතු වුණා. දැන් හැමෝටම පේනවා මනාව ඉදුන අඹ ගෙඩියක්. හැබැයි මෙච්චර ලොකු අඹ මනුස්ස ලෝකේ නෑ. හරිම සුවඳයි. අඹ බවක් දන්නවා සුවඳයි. නමුත් අනුභව කරන්න බයයි. මොකද්ද දන්නේ? කොහොමද හිරකාරයෝ ඉන්නේ මැරෙන්නේ? කොහොමද ඒගොල්ලෝ මරනවා? ඒ හින්දා මේකෙන් කෑල්ලක් කපලා ඊටාම වයසක හිරකාරයෙකුට දුන්නා. ඔහු කියනවා ස්වාමීනි මෙහෙම ප්‍රණීත අඹයක් මනුලව කවදාවත් අනුභව කරලා නැහැ. තව කෑල්ලක් දුන්නා. මේ අඹ කෑල්ල අනුභව කරාම සුදු වෙලා තිබිච්ච හිසකෙස් ඔක්කොම කළු වුණා. ගිලිලා තිබුණ ඇස් ඔක්කොම ප්‍රකෘති තත්වයට මතු වුණා. වල ගැහිලා තිබිච්ච කම්මුල් සම්පූර්ණ තරුණ වයසේ වගේ මනාව පිරුණා. ඇකිලිලා තිබිච්ච හැම හොඳට දිගෑරුණා. කුදු වෙලා තිබිච්ච කොන්ද මනාව කෙලින් වුණා. දැන් ඔහුට සෑහෙන වයසයි. නමුත් මොහුගේ පෙනුම අවුරුදු 25ක 30ක තරුණයෙක් වගේ. දැන් රජුරුව බැලුවා මේ අඹ ගෙඩියට මෙච්චර පරිවර්තනයක් වුණා නම් කියලා. ඊතුරු අඹ ගෙඩිය ඔක්කොම රජුරුව වැළඳුවා. දැන් රජුරුව දිව්‍ය කුමාරයෙක් වගේ. රජුරුව ඇහුවා මිනිස්සුන්ගේ මේ අඹ කොහෙද තියෙන්නේ? මිනිස්සු නම් කියනවා අපි දන්නේ නැහැ ස්වාමීනි. නමුත් වනචාරීන් දන්නව ඇති. කියන්නේ වැඩි පුද්ගලයෝ දන්නව ඇති. අහලා බලහම සඳහන් කළා ස්වාමීනි හිමාලයේ තියෙන්නේ. ඒක වැඩි පුද්ගලයෙක් යවනවා රජුරුව. මං හිතන්නේ ඔහු අවුරුදු ගාණක් යනවා. ඔහු ගිහිල්ලා තාපසවරු මුණ ගැහිලා ඒ අයගෙන් පාර අහගෙන මේ අඹ තියෙන තැනට යනකොට අර විමාන ප්‍රේතියෝ දකින්නවා. විමාන ප්‍රේතියෝ කියලා කියන්නේ දවසේ භාගයක් දෙවියෝ වාගේ සැප විඳිනවා. දවසේ භාගයක් പ്രേත ලෝකේ දුක් විඳිනවා. ඒකට තමයි විමාන ප්‍රේතියෝ කියන්නේ. දැන් දිව්‍යාංගනාවන් වාගේ ලස්සනයි මේ අය. ඒ සැප විඳින වෙලාවනේ. අර පුරුෂයා දැක්කහම මේ පුරුෂයා මටයි කී ඔක්කොම දුවගෙන ඉන්නවා. දැන් මේගොල්ලෝ 500ක් මෙතන ඉන්නවා පිරිමි නෑ. දැන් පිරිමියෙක් ලබන්නනේ අඹ ගඟට දැම්මේ. නමුත් අර පුරුෂයා හොඳටම බය වෙලා එහෙම්මම දුවලා ගඟට පැනලා ගඟ හරහා මනුස්ස ලෝකෙටම ආපහු එනවා. එවෙලා රජුරවන්ට විස්තරය කියනවා. ඉතින් මේක අතිරේකව විස්තර කරන තැන සඳහන් කරනවා එවන් කාන්තාවන් සමග කාලය ගත කරන්න ඔහුට සසර පිංමදි කියලා. ඔහු කරපු පිංමදි කියලා. අන්තිමට රජුරුවම තීරණය කරනවා මම යනවා කියලා. රජුරුව ගියහම අලුත් දිව්‍ය කුමාරයෙක් ඉපදුනා කියලා අර කාන්තාව ඇවිල්ලා රජුරුව වට කරගන්නවා. රජුරුව වුන් එක අවුරුදු 150ක් ජීවත් වෙනවා හිමාලයේ. දෙව් සැප හා සමාන සැපක් විඳින්නේ. ආහාර පාන ආදී සියල්ලම. නමුත් රජුරුවන්ට අවුරුදු 150කට පස්සේ මධ්‍යම රාත්‍රියේ හැරුණා. හැරිලා බලහම රජුරුවත් එක්ක එක විමානේ නිදාගෙන ඉන්න දිව්‍යාංගනාව ජහනෙන් නැගිටලා යනවා. රජුරුව බැලුවා කොහෙද යන්නේ? ඇය වෙනුවෙන්ම පහළ වෙච්ච පොකුණක් තියෙනවා. ඒ පොකුණ ළඟ තියෙනවා තන පිටියක්. ඒ තනකොළ පිටිනියට ගිහිල්ලා හිටගත්තාම මේ පොකුණෙන් ගොඩ වෙනවා භයානක පෙනුම තියෙන රතු පාට ඇස් දෙකක් තියෙන දිගනිය පොතු සහිත කඩා වැටිච්ච කන් ඇති කළු පාට සුනකෙක් හරියට ඇත් පෙටියෙක් වගේ. මේ සුනකයා අර කාන්තාව ළඟට ඇවිල්ලා ඒ බලහත්කාරයෙන්ම බිම පෙරලනවා. මොහු විශාල සුනකෙක් හිටගෙන අත් දෙක ඇඟට තියපු ගම වැටෙනවා. එහෙම වැටුනහම මාස ගාණක් කෑම කාලා නැති සතෙක් වගේ පුදුම පෙරේතකමින් වගේ අර මාංශයේ ඉර ඔක්කොම කනවා. ඇටකොඩු විතරයි ඉතුරු කරන්නේ.
ඊට පස්සේ ඇටකොටු ගෙනහිල්ලා ඇට සැකිල්ල ගෙනහිල්ලා ආයෙත් අර පොකුණට දානවා. පොකුණට දැන්නහම ඇය දිව්‍යාංගනාවක් වගේ දිව්‍ය සලු දිව්‍ය ආභරණ දරාගෙන පොකුණෙන් ගොඩ වෙනවා. ගොඩ වෙලා ආයෙ ඇවිල්ලා යහනට ගොඩ වෙනවා. රජුරෝ පළවෙනි දවසේ මේක දැක්කා. දෙවෙනි දවසේ රජුරෝ හිතාමතාම නැගිටලා බැලුවා දෙවෙනි දවසෙත් වෙන්නේ ඒකම තමයි. ඇයි මේ බොරුවට දිවුරලා? කායික සහ වාචසික වරදක් මේ තියෙන්නේ. මොකද ඇය කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ සෝවාන් වෙච්ච උපාසක කෙනෙකුගේ බිරිඳක්. නමුත් ඇය කෙසේ හෝ අනාචාරයට යෙදෙනවා. මොකද ඇය අනාචාරයට පොළඹ ගන්නවා දූර්තයෝ පිරිසක්. දෙකිනුත් එක දූර්තෙක්. මොකද ඔහුට මේ කාන්තාව 500කින් මෙතන උපාසකවරු 500ක් ඉන්නවා. ඒ අයගේ කාන්තාව 500ක් ඉන්නවා. ඒ කාන්තාව 500ම හරි ලස්සනයි. දූර්තයෝ පිරිසක් වුන් දැකලා තීරණය කළා යම් පුරුෂයෙකුට පුළුවන් නම් මේන් එක කාන්තාවක් හරි තමන්ගේ ග්‍රහණයට ගන්න. මොකද ඒගොල්ලෝ හරි සිල්වත්. සීලේ බිඳින්න කහවණු 1000ක් දෙනවා කියලා. ඒක පුජ්‍යලෙක් ඒක බාරගත්තා. බාර අරගෙන ඔහු තමන්ගේ උපක්‍රම පාවිච්චි කරලා කොහොමද ඔහුට පුළුවන් වුණා මේ උපාසකවරු 500 ප්‍රධානියගේ බිරිඳ මල්ල ගන්න. ඉතින් ඇය සමග අන්තිමට අනාචාරී යෙදුණා. ඒතකොට දැන් අර පුජ්‍යලයට කහවණු 1000 ගෙවන්න එපෙයි. අරගොල්ලෝ කහවණු 1000 ගෙවලා තරහට උපාසකවරුන්ට කීවා. අහවලා ඔබේ බිරිඳත් එක්ක අනාචාරී යෙදුණා. උපාසක තැන එතන ඒ කාරණාව පිළිගත්තේ නෑ. නමුත් ඇගෙන් ඇහුවා. ආපුවම ඇයට බොරු කියන්න සිද්ධ වුණා මං එහෙම කරලා නෑ කියලා. හැබැයි උපාසක තැන එක පිළිගන්නේ නෑ අය කියන කතාව. ඒක තහවුරු කරවන්න ඇයට සිද්ධ වුණා දිවුරන්න. ඇයි දිවුරුවා කළුම කළු පාට කන් දෙක කඩා වැටිච්ච රතු පාට ඇස් දෙකක් තියෙන දිග නියපොතු තියෙන භයානක පෙනුමැදි කළු සුනකෙක් උපදින භවයක මාව කණ්ඩෝනේ මම කියන්නේ බොරුවක් නෑ. පස්සේ අනික් 500 දෙනාගෙන තහුවා. ඇය බේරගන්න ඒගොල්ලෝ කිව්වා අපි ඇය ඒ වාගේ අනාචාර හැසිරීමක යෙදුනේ නෑ. අපි කියන්නේ බොරු නම් උපදින භවයක් ගානේ මගේ දාසියෝ වෙලා ඉපදෙන්න ඕනේ කියලා. ඉතින් හැමෝම මැරිලා ගිහිල්ලා හිමාලය විමාන ප්‍රීතිය වෙලා ඉපදුනා. අර අකුසලයේ තමයි මේ විපාක දෙන්නේ. ඉතින් රජුරු තුන්වෙනි දවසේ සුනකයාට විසපෝපු ඊයකින් විදලා මරනවා. මනුස්ස ලෝකේ දීර්ඝායුෂ තියෙන කාලය. මරලා අහක් වෙලා අර දිව්‍යාංගනාව ආපුවම සිද්ධිය අහනවා. ආපුවම ඇයි මුල ඉඳලා විස්තරේ කියනවා. මට මෙතෙන්ට එන්න උනේ මෙන්න මේ බොරුවයි කායික වරදයි නිසා. රජුරු අන්තිමට කියනවා මම තව එක මොහොතක් මෙහි ඉන්නේ නැහැ. මට යන්න ඕනේ මනුස්ස ලෝකෙට. අර දිව්‍යාංගනාව බැගෑපත් වෙලා අඬනවා ස්වාමීනි ඔබ වහන්සේට මොනවද අඩු? සඳහන් කරනවා මේගොල්ලන්ගේ විමාන රත්තරන් මුතු මැණික් වලින් කෙරිච්ච ඇඳන් පුටු දිව්‍යමය ආහාර පාන ඒ තරම්ම සැප සහිතයි. මොකද කාලයක් හොඳට සිල් රැකපු අයනේ. ඒ නිසා තමයි මේ දවසෙන් භාගයක් සැප විඳින්නේ. නමුත් අර අකුසල කර්මය නිසා ඊතුරු කාලයේ දුක් විඳිනවා. ඒකයි විමාන ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට මේ දිව්‍යමය ස්වરૂප තියෙන දිව්‍යමය සුන්දරත්වයක් තියෙන දිව්‍යමය ශරීර තියෙන මේ තරම් ලස්සන කාන්තාවෝ 501ක් ආයාචනා කරනවා යන්න එපා අපි දාලා කියලා. එච්චර ලස්සන පිරිසක් කියනකොටත් රජුරෝ මොහොතකට තීරණය කරන්නේ නැහැ ඔවුන් එක්ක ඉන්න. ඇයි? කර්මයේ විපාකය රජුරෝ දැක්කා. ඉතින් ඒක නොදන්න නිසානේ මිනිස්සු මේ තරම් මේ සිල්පදේ කඩන්නේ. දැන් රජුරෝ විපාකය දැක්කට පස්සේ දිව්‍යාංගනාව නවතින්න කිව්වත් නවතින්න හිතෙන්නේ නැහැ. භයානක බව දැක්කා. ඒ වගේ මේ අත්දැකීම තියෙනව නම් අපි කවුරුත් පින්නතනේ වැරදට පෙළඹෙන්නේ නැහැ. නිරය ගැන ඇහුවට මෙන්න මේ වගේ කියලා අහලා තිබ්බට අපි කවුරුත් ඇස් දෙකෙන් දැකලා නෑනේ.